කොහොමද යාළුවනේ අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත් මගේ YouTube channel එකට අද වීඩියෝ එකකින් ගෙනාවෙත් බැල්ටු දෙවන් කතා මාලාවේ ගෝඩ් සීරීස් එකේ අලුත්ම නවල් එක්ස්ප්ලেইন එකක්. එහෙනම් අපේ මද වීඩියෝ එක බලන්න. කලින් කොටසේ ෂෝයන් පිල් එක හැදුවාලට මතක ඇතිනේ. ඒ වෙලාවේ ෂෝයන්ගේ රූකඩේ ඇවිල්ලා ඔක්කොම අකුණු උරා ගත්තනේ. ඉතින් දැන් බායිසු පවා බලන් ඉන්නේ ෂෝයන් කොහොමද මේ පෙත්තේ ආත්මය පදම් කරන්න කියලා. ඒක තමයි මේ පරීක්ෂණයේ තියෙන අමාරුම කොටස. එහෙනම් අපි බලමු අද කොටසේ මේ දේවල් වෙන්නේ කොහොමද කියලා. අකුණු වැස්ස සහ අකුණු කුණාටුව අවසන් වුණාට පස්සේ ෂොයන් මහා හඬින් වැඩේ ඉවරයි කියලා කෑ ගහනවා. පොරණුව ඇතුලේ තිබ්බ ඖෂධ දියර දැන් තද රතු පාටට දිලිසෙන බෙහෙත් පෙත්තක් බවට පත් වෙලා. හැබැයි මේක සාමාන්‍ය පෙත්තක් නෙවෙයි. අධිරාජ්‍ය මට්ටමේ පෙතිවලට මිනිස්සෙට වගේම බුද්ධියක් තියෙනවා. ඒ පෙත්ත එකපාරටම පොරණුවෙන් එළියට පැනලා ෂොයන්ගේ පාලනයෙන් මිදිලා පලා යන්න හදනවා. ඒ විතරක් නෙවෙයි. ඒ පෙත්තෙන් මාරාන්තික ආත්ම ප්‍රහාරයක් එල්ල වෙනවා. ෂොයන් වහාම බිම වාඩි වෙලා දැස් පියාගත්තේ මේ අකීකරු පෙත්ත තමන්ගේ ආත්ම බලයෙන් මෙල්ල කරගන්න. මේකට තමයි සභාපති බායිසු ආත්ම පදම් කිරීම එහෙම නැත්නම් සෝල් ටෙම්පරින් කියලා කිව්වේ. පෙත්තෙන් නිකුත් වුණු ආත්ම ශක්තිය අඩි ගණනාවක් විශාල බිහිසුණු දත් තියෙන යෝධ පිඹුරෙක් බවට පත් වුණා. මේ පිඹුරගේ බලය තරු 4 සටන් අධිරාජ්‍යයකට සමානයි. මුළු සභා ශාලාවම මේ භයානක දර්ශනය දැකලා වෙවුලන්න පටන් ගන්නවා. ෂෝයන් තමන්ගේ ආත්ම බලය ඒකරාශී කරලා අලු පැහැති යෝධ මකරෙක් නිර්මාණය කරනවා. දැන් අහසේ පිඹුරා සහ මකරා අතර මාරාන්තික සටනක් සිද්ධ වෙනවා. මුලදී ෂෝයන්ගේ මකරාට පිඹුරාගෙන් දරුණු පහරවල් වැදුනා. මකරාගේ ඇඟ තැනින් තැන සිදුරු වෙලා විනාශ වෙන්න ඔන්න මෙන්න වගේ තිබුණේ. සභාපති බායිසු බයෙන් බලාගෙන හිටියා. මේ කොල්ලා තවම පොඩි. මං කොහොම හරි මෙයාව බේරගන්න ඕනි. මෙයා තමයි අපේ සංගමේ අනාගතය කියලා සභාපති බායිසු හිතුවා. හැබැයි යාළුවනේ යුවරු දැක්කා ෂොයන් මේ කරන්නේ උපායක් කියලා. ෂොයන් හිතාමතාම පසුබිමින් හිටියේ තමන්ගේ අවසාන මාරාන්තික ප්‍රහාරය එල්ල කරන්න අවස්ථාවක් එනකං. එකපාරටම ෂොයන් යාගේ ඇස් විවෘත කරලා මෙහෙම ගර්ජනා කරනවා. එහෙනම් දැන් සෙල්ලම ඉවරයි. ෂොයන් මේ වෙලාවේ පාවිච්චි කරන්නේ එයා කලින් ලබාගත් පට්ටම බලවත් ආත්ම ප්‍රහාරයක් වන හුවන් කුවන් ටියන්ෆු. එහෙමත් නැත්නම් කහවුල්පත් දේව කෝපය කියන ශිල්පයයි. ඒ මහා ගර්ජනාවත් එක්ක අර පිඹුරගේ ආත්මයක තප්පරයකට ගල් වුණා. ඒ තප්පරය ෂොයන්ට හොඳටම ඇති. එයාගේ අලු පැහැති මකරා ඒ පිඹුරාව කුඩු පට්ටම් කරලා දානවා. පොරණුව ඇතුලේ තිබ්බ අකීකරු පෙත් එක පාරටම නිශ්ශබ්ද වෙලා යනවා. ෂොයන් මේ පෙත්ත අතට අරගෙන සභාපතිතුමාට මෙහෙම කියනවා. සභාපතිතුමනි මං වාසනාවකට වැඩේ ඉවර කරා කියලා. ෂොයන් පට්ටම විදිහට මහන්සි වෙලායි හිටියේ. ඒ වෙලාවේ චින්නුවන් දුවගෙන ඇවිත් ෂොයන්ව අල්ලගන්නවා. පුදුම වැඩේ කියන්නේ චින්නුවන්ගේ ඇඟෙන් පිටවුණු ශක්තිය නිසා ෂොයන්ගේ ආත්මය සහ ශක්තිය ෂණිකව ප්‍රකෘතිමත් වෙන්න පටන් ගත්තා. සභාපති බායිසු මුළු සභාවටම ඇහෙන්න මෙහෙම ප්‍රකාශ කරා. මන් නිවේදනය කරනවා ෂොයන් අධිරාජ්‍ය මට්ටමේ පළමු ශ්‍රේණියේ ඇල්කමිස් පරීක්ෂණය සමත් වුණා කියලා. ඒ වගේම මෙතැන් සිට ඔහු අපේ ඇල්කමිස් සංගමේ ලාබාලතම ගෞරවනීය වැඩිහිටියා විදිහටත් පත් කරනවා කියලා කියනවා. යාළුවනේ ගෞරවනීය වැඩිහිටියා කියන්නේ පට්ටම තනතුරක්. සාමාන්‍යයෙන් ඒකට තේරෙන්නේ තරු 4 අධිරාජ්‍යයන් හෝ ඊට වැඩි වැඩ විතරයි. හැමෝම ෂොයන් ගැන ආඩම්බරෙන් කතා කරන්න පටන් ගත්තා. හැබැයි ෂොයන් හරිම විනීතව මෙහෙම කියනවා. සමා වෙන්න සභාපතිතුමනි මට මේ තනතුර බාර ගන්න වෙලාවක් නැහැ. මට ඔයාලව කලකිරීමට පත් කරන්න වෙනවා. සංගමේ උපසභාපති බායිරුවෝ කේන්තියෙන් පුපුරන්න ගන්නවා. මොකක් කිව්වා? උඹට පිස්සුද? මේ වගේ තනතුරක් ගන්න මුළු ජීවිතේම කැප කරපු මිනිස්සුත් හිටියා. කොහොම හරි මේ වෙලාවේ බායිරුවට ගොඩක් තරහ ගියාට සභාපති බායිසුවට නම් ගොඩක් තරහ ගියේ නැහැ. මොකද පොර නාකි නරියෙක්. එයා දන්නවා ෂොයන් වගේ දක්ෂයෙක් බලෙන් රඳව ගන්න බෑ කියලා. සභාපති හිනා වෙලා ෂොයන්ව සනසලා මෙහෙම කියනවා. හරි හරි ෂොයන් කලබල වෙන්න එපා. මේ තනතුර නමට විතරක් තියාගන්න. ඔයාට ඕන වෙලාවක යන්න එන්න පුළුවන්. හැබැයි මේ පදවිය තිබුණොත් ඔයාට ඕනෑම තැනකදී බෙහෙත් ද්‍රව්‍ය ගන්න එක හරිම ලේසි කියලා කියනවා. ෂොයන් මෙහෙම කල්පනා කරනවා. මම මේ ලෝකෙට අලුත්. ඉතින් මේ වගේ සංගමයක නම මගේ පිටුපසින් තියෙන එක මට ලොකු ආරක්ෂාවක් කියලා හිතනවා. ඒ නිසා ෂොයන් එකට කැමති වෙනවා. සභාපති ඒ වෙලාවෙම අනිත් ඇල්කමිස් ශිෂ්‍යයන්ට මෙහෙම බයිනවා. බලපල්ලා ෂොයන් දිහා බලපං උගේ දක්ෂතාව උඹලත් දැන්වත් ගිහින් මේ වගේ පුහුණු වෙයල්ලා කියලා. ෂොයන් සහ චින්නියුවන් විවේකාගාරයට ගිය වෙලාවේ එතන හිටපු පට්ටම ලස්සන රිදී පාට කොණ්ඩයක් තියෙන කෙල්ලෙක් ෂොයන් ඉස්සරහට එනවා. ඈ තමන්ව හඳුන්වා දුන්නේ යුවේරෝ කියලා. ඈ කෙලින්ම කතාවට යනවා. ෂොයන් මම දන්නවා ඔයා ආවේ අධිරාජ්‍ය මට්ටමේ මකර මුර්ගයෙක්ගේ කෝ එකක් හොයාගෙන කියලා. මට ඔයාගෙන් උදව්වක් ඕනි. මට ඔයාගේ අර ගිනි සුරංගනාවියව ඕනේ මගේ පෞද්ගලික වැඩකට. ඔයා මට උදව් කරොත් ඔයා හොයන මකර මුර්ගයා ගැන නිවැරදිම තොරතුරු මං ඔයාට දෙන්නම් කියලා කියනවා. යාළුවනේ මකර මුර්ගයෝ කියන්නේ පට්ටම දුර්ලභ සත්තු. ෂොයන් මේ ගැන බැරෑරුම්ම හිතනවා. චින්නිවන්ට අවශ්‍ය බෙහෙත් පෙත්ත හදන්න නම් මේ මකර මුර්ගයාගේ කෝ එක අනිවාර්යෙන් අවශ්‍යයි. යුවරු ටිකක් කලබලකාරී කෙල්ලෙක්.
ෂොයන් උත්තරයක් දෙන්න පරක්කු වෙද්දී ඇය තමන්ගේ ඩූඩී බලය පාවිච්චි කරලා ෂොයන්ව බය කරන්න හදනවා. ඇය තරු 3 සටන් අධිරාජ්‍යයෙක්. හැබැයි ෂොයන් තමන්ගේ ආත්ම බලයෙන් චින්නිවන්ව ආරක්ෂා කරලා ඇයට මෙහෙම ගර්ජනා කරනවා. ඒ වෙලාවේ සභාපති බායිසු ඇවිත් දෙන්නම සංසුන් කරනවා. සභාපති ෂොයන්ට ඇල්කමිස් පදක්කම් වගේම අද්භුත සලුවක් දුන්නා. ඒ සලුව ඇන්දාම ඕනෑම කෙනෙක්ට තමන්ගේ ශක්තිය හංගගන්න පුළුවන්. යුවරු ඇස්වල කඳුළු පුරවගෙන ෂොයන්ගෙන් සමාවෙල්ලනවා. සමාවෙන්න ෂොයන්, මගේ තාත්තා මුර්ගෙක් එක්ක සටන් කරලා දැන් මරණාසන්නව ඉන්නේ. එයාව බේරගන්න පුළුවන් ගිනි සුරංගනාවියකට විතරයි කියලා මම රහසකින් දැනගත්තා. මං ගොඩක් අසරණ වෙලයි ඉන්නේ කියලා එයා ෂොයන් ඉස්සරහා බැගෑපත් වෙනවා. ෂොයන් ටිකක් ඒ කතාවට සංවේදී වෙනවා. චින්නිවන් පවා ෂොයන්ගේ අතින් අල්ලලා ඇයට උදව් කරන්න කියලා ඉඟි කරනවා. ෂොයන් මෙහෙම කියනවා, හරි මම මගේ උපරිමය කරන්නම්. හැබැයි සුව වෙනවා කියලා 100%ක් සහතික වෙන්න බෑ කියලා ෂොයන් කියනවා. ෂොයන් කියන්නේ වැඩක් කරනවා නම් ඒක පස්සට දාන කෙනෙක් නෙවෙයිනේ. ඒ නිසා එයා සභාපතිට කියනවා මකරෙක්ගේ කෝ එකක් ලැබුණොත් ඒක අරන් තියන්න කියලා. ඊට පස්සේ එයා යුවෙරු දිහා බලලා මෙහෙම කියනවා, යමු යුවේ මෙනවිය, මා ඔයාගේ ගෙදරට එක්කන් යන්න කියලා. යුවෙරු ෂොයන්ගේ මේ ෂණික තීරණය ගැන පුදුම වුණත් ඇගේ හිතට ලොකු සැනසීමක් දැනෙනවා. යුවෙරුට ෂොයන්ගේ මේ ෂණික තීරණය අදහගන්න බැරිව ඇයි මෙච්චර ඉක්මනට කියලා එයා අහනවා. එහෙම අහද්දිම ෂොයන් හරිම සරලව මෙහෙම කියනවා, ඔයාගේ තාත්තට වෙලාව අඩුයි කියලා ඔයාම නේද කිව්වේ? මං දැන්ම ගිහින් එයාව බලන එක තමයි හොඳම දේ. අනික මටත් මේ පෙත්ත හදන්න අවශ්‍ය මකර කෝ එක තවම ලැබිලා නැහැ. ඉතින් ඒ අතරතුර මේ ගනුදෙනුව ඉවර කරන එක හොඳයි කියලා ෂොයන් කියනවා. සභාපති බායිසු ඔවුන්ට සමුදෙමින් පාරේ පරිස්සමෙන් යන ලෙස අවවාද කරනවා. යාළුවනේ මේ කිංචෙන් නගරය පාලනය කරන්නේ ප්‍රධාන බලවේග තුනක්. ඒ තමයි ඇල්කමිස් සංගමය, ඊට පස්සේ යුවේ පවුල සහ ලේ පවුල. මෑතකදී මේ නගරය එච්චර සාමකාමී නැහැ කියලා සභාපති ඉඟියක් දෙනවා. නගරේ මැදින් යද්දී චින්නිවන් පුදුමයෙන් වටපිට බලමින් හිටියේ හරියට කුඩා දරුවෙක් වගේ. හැබැයි යාළුවනේ එක පාරටම පාරේ හිටපු කළු ඇඳුම් ඇඳගත්ත මිනිස්සු කණ්ඩායමක් ඔවුන්ගේ ගමන අවහිර කරා. මේ මිනිස්සු යුවේරු සහ චින්නිවන්ගේ ලස්සන දැකලා යාලට විහිළු කරන්න පටන් ගත්තා. ඒ කළු ඇඳුම්කාරයා තමන්ගේ බලයෙන් අවකාශය හුදකරා කරන ලියවිල්ලක් පාවිච්චි කරලා ඔවුන්ව වෙනම මානයක හිර කරා. තරු 4 අධිරාජ්‍යයක් නොවන කිසිම කෙනෙක්ට මේ මානෙන් පැනලා යන්න බෑ. ඔහුගේ අතවැසියන් දෙන්නෙක් යුවේරුට සහ චින්නිවන්ට පහර දෙන්න හදද්දී ෂොයන් ක්ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ෂොයන් තමන්ගේ සිරුරෙන් ෂොයිව කැඳවලා අර මිනිස්සු දෙන්නට පහර දෙනවා. ෂොයිගේ මාරාන්තික ගින්දරෙන් ඒ මිනිස්සු දෙන්නම අළු වෙලා යනවා. මේක දැකපු කළු ඇඳුම්කාරයාට තේරුණා මේ ඉන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, ගිනි සුරංගනාවියක් කියලා. එයාගේ අයිතිකාරයා පට්ට වැඩෙක් කියලත් එයා ෂොයන්ව මරලා ගිනි ආත්මේ පැහැර ගන්න ඕනි කියලා තීරණය කරනවා. කළු ඇඳුම්කාරයා තමන්ගේ සලුව ඉවත් කළාම එයාගෙන් ඊටම නපුරු සහ අඳුරු ශක්තියක් පිට වුණා. ඔහු තරු 3 සටන් අධිරාජ්‍යයෙක්. යුවෙරු බයෙන් කිව්වා, ෂොයන් ඔයා පලා යන්න. මම මෙයාව නතර කරන්නම්. ඔයා තමයි මගේ තාත්තව බේරගන්න ඉන්න එකම කෙනා කියලා. හැබැයි ෂොයන් hina වෙලා මෙහෙම කියනවා, මං කවදාවත් ගෑනු පස්සේ හැංගිලා ඉන්න જાතිය කෙනෙක් නෙවෙයි කියලා. ඒ වෙලාවේ චින්නිවන් කෑ ගැහුවා, ෂොයන් අයියේ මේ තමයි මගේ පවුලට පහර දීපු මිනිමරුවා. මට එන්න අපුරු සුවඳ හොඳට මතකයි කියලා. ෂොයන්ගේ ඇස් වලින් ගින්දර පිට වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඔබ තමයි මේ මිනිමරුවා. අද උඹ පණ පිටින් යන්නේ නැහැ, ෂොයන් ගර්ජනා කරනවා. කළු ඇඳුම්කාරයා සොම්බි අත්ල එහෙමත් නැත්නම් කර්බ්ස් බොන් හෑන්ඩ් කියන නපුරු ශිල්පයෙන් පහර දෙනවා. ෂොයන් එකට ප්‍රතිපහාර දුන්නේ තමන්ගේ ග්‍රේට් හෙවන්ලි ෆෝචූන් පාම් මහා ස්වර්ගීය අත්ල කියන ප්‍රහාරයෙන්. මේ සටන දකිද්දී යුවෙරු ගොඩක් පුදුම වුණා. ඇය හිතුවේ ෂොයන් බෙහෙත් හදන්න විතරක් දන්න කෙනෙක් කියලා. හැබැයි ෂොයන් කියන්නේ සැබෑම සටන්කරුවෙක් කියලා එයා දැන් දැක්කා. ඒ වෙලාවේ ෂොයන්ගේ මුදු ඇතුලේ ඉන්න මකර රජු මෙහෙම කියනවා, ෂොයන් පරිස්සම් වෙන්න, මුගේ ඇඟෙන් එන්නේ අන්‍ය ලෝකවාසී, ඒ කියන්නේ පිටසක්වල සුවඳක්. මම මුන් එක්ක 10 වාරයක් සටන් කරලා තියෙනවා. ෂොයන් තීරණය කළා සටන ඉක්මනට ඉවර කරන්න. එයා තමන්ගේ 3 Mysterious Transformation of Heavenly Fire එක සහ වංශ සලකුණු පාවිච්චි කරලා තමන්ගේ බලය එකපාරටම වැඩි කරගන්නවා. තරු 3 සටන් අධිරාජ්‍යයාගේ සම්පූර්ණ මට්ටමට ෂොයන් පත් වෙනවා. කළු ඇඳුම් කාර්යාගේ ඇස් නම් උඩ යනවා. මේක වෙන්න බෑ. මේ කොල්ලා කොහොමද මෙච්චර බලවත් උනේ? කළු ඇඳුම් කාර්යා දැන් ඉන්නේ පට්ටම බයකින්. ඒ වුණාට කළු ඇඳුම් කාර්යා hina වෙලා ෂොයන්ට අපහාස කරන්න පටන් ගන්නවා. එයා කියනවා, කොල්ල උඹ රහස්කම පාවිච්චි කරලා බලය වැඩි කරගත්තා කියලා මාව නම් පරද්දන්න බෑ. සැබෑ තරු 3 ඩූඩි බලය ඉස්සරහා ඔයාගේ මේ සෙල්ලමක්ම විතරයි කියලා එයා කියනවා. එක පාරටම එයාගේ ඇඟෙන් නපුරු ශක්තියක් පිට වෙනවා. ඒ ශක්තිය අහසේ යෝධ මකරෙක් බවට පත් වෙලා ගර්ජනා කරන්න ගන්නවා. යුවෙරු බයෙන් කෑ ගහනවා, ෂොයන් බැරි නම් අපි පැනලා යමු කියලා. හැබැයි ෂොයන් හරිම සංසුන්ව හිටියේ. එයා යුවෙරුට කිව්වා දැන් පැනලා ගියත් මුන් පස්සෙන් එනවා. ඉතින් අද මේක ඉවරයක් කරන්න ඕනේ කියලා.
කළු ඇඳුම්කාරයා තවදුරටත් මෙහෙම කියනවා. මූ පවුලේ අය අල්ලන්න ඕනේ නැති දෙයකට අත ගැහුවා. ඒකයි මං ඔවුන්ව විනාශ කරේ. ඔයාගේ ආත්මයත් හරිම රසවත් වෙයි වගේ. ෂොයන්ගේ හිතේ තිබ්බ සැකය දැන් නිස්තීරයි. මේ ඉන්නේ චින්යුවන්ගේ පවුල මරපු සැබෑ හතුරම තමයි. ෂොයන් තමන්ගේ තුරුම්පුවක් එළියට දානවා. ඒ තමයි ගෝල්ඩන් ඩීමන් පපට්. මේ ගෝල්ඩන් ඩීමන් පපට් තරු දෙකේ ඩූඩී කෙනෙක්ට සමාන වුණත් ඒකේ සිරුර හදලා තියෙන්නේ විදුලි බලයෙන්. ගෝල්ඩන් ඩීමන් පපට්ගේ එක ප්‍රහාරයකින් කළු ඇඳුම්කාරයා පිටිපස්සට විසිවෙනවා. හැබැයි යාළුවනේ කළු ඇඳුම්කාරයා තමන්ගේ උපරිම බලය පාවිච්චි කරද්දී ගෝල්ඩන් ඩීමන් පපට්ට පවා පහරවල් වදින්න පටන් ගත්තා. ඒ රන් සිරුර තැන් තැන් වලින් සිදුරු වෙද්දී ෂොයන්ට ලොකු දුකක් දැනුණා. හැබැයි මේ වෙලාවේ ෂොයන් තමන්ගේ අත්ල ඇතුලේ රහසින් මහා විනාශකාරී දෙයක් නිර්මාණය කරමිනුයි හිටියේ. ෂොයන් එකපාරටම තමන්ගේ ආත්ම බලයෙන් හුවන් කුවන් දෙව්ලොව ගර්ජනය, ඒ කියන්නේ කහවුල්පත් දේව කෝපය පාවිච්චි කරනවා. හැබැයි අවාසනාවකට කළු ඇඳුම්කාරයා සතුව තිබ්බ ආත්ම ප්‍රහාරය වළක්වන අද්භූත මුදුවක් නිසා ඔහුට එකෙන් ලොකු හානියක් වුණේ නැහැ. දැන් මැරෙන්න ලෑස්තිවියන් කියමින් කළු ඇඳුම්කාරයා අර යොද මකරා ෂොයන්ගේ පැත්තට එවනවා. ඒ වෙලාවේ ෂොයන් තමන්ගේ අත්ල විවර කරනවා. එතන තිබුණේ පුංචි නෙළුම් බීජයක් වගේ පේන, හැබැයි මුළු අහසම විනාශ කරන්න පුළුවන් බුදුන්ගේ කෝපයක්. එහෙමත් නැත්නම් ඇංග්‍රි බුද්දා ෆයර් ලෝටස් එකක්. ඔන්න යාළුවනේ කතාවේ ලොකුම සිද්ධිය දැන් මේ වෙලාවේ වෙනවා. එක පාරටම චින්යුවන්ගේ සිරුරෙන් සුදු පාට දීප්තිමත් ආලෝකයක් විහිදෙනවා. ඇය එල්ල කරපු ආත්ම ප්‍රහාරය ෂොයන්ගේ ප්‍රහාරයටත් වඩා ගොඩක් බලවත්. ඒ ප්‍රහාරයෙන් කළු ඇඳුම්කාරයා මොහොතකට ගල් ගැහෙනවා. ෂොයන් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. එයා අර ගිනි නෙළුම කළු ඇඳුම්කාරයාගේ පැත්තට විසි කරනවා. බූම්! මුළු පරිසරයම දෙදරලා යන මහා පිපිරීමක් සිද්ධ වෙනවා. එයාවට හිටපු කළු ඇඳුම්කාරයාගේ අනුගාමිකයෝ හැමෝම වාෂ්ප වෙලා යනවා. ෂෝයි තමන්ගේ ආරක්ෂක පවුරෙන් යුවෙරූ සහ සිහි නැති වුණ චින්යුවන්ව බේරගත්තා. ෂොයන් හති දමමින් දුමාරය දෙස බලාගෙන හිටියා. උඹ දැන්ම මැරෙන්න එපා. චින්යුවන්ගේ අතින් උඹ මැරෙන්න ඕනි කියලා ෂොයන් තමන්ටම මුමුණ ගත්තා. එහෙනම් යාළුවනේ අදට කතාව මෙතනින් ඉවරයි. ඊළඟ එපිසෝඩ් එකකින් ඉක්මනට හම්බෙමු. අනිවාර්යෙන් යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.